සුබ දවසක් ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් එන්නකෝ කොහොමද මගේ අද දවස ගෙවුනේ කියලා බලන්න. ඉතින් මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවස්. මම හරි ආසයි මගේ ජීවිතේ ලස්සන දවස් ලස්සනට සමරන්න. මගේ වීඩියෝ ටිකටම බලපු කෙනෙක් නම් දන්නවා මම විශේෂ දවස් මොනෝම හරි දෙයකින් විශේෂ කරගන්නවා කියලා. ඉතින් අද ලොකු දෙයක් නම් ලෑස්ති කරගත්තේ නැහැ. මැනිකට දවල් කෑම එකක් ලෑස්ති කරගත්තා. ඒත් එක්කම හවස ටී ටයිම් එකට අයිස් කොෆි එකක් හදලා කැරමල් පුඩින් එකක් හදලා අපි දෙන්නට කන්න හදාගත්ත මම ස්විස් රෝල් එකක්. ඉතින් එදා දවසේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම අද කහබත් එකක් හදාගෙන කැකිරි සලාදයක් අලතෙල් දාලා චිකන් හදලා පරිප්පු හදලා බොන්ජි හදලා දැල් පුරවලා උයාගත්තා. ඒත් එක්කම වම්බට මෝජ එකකුත් මම හදාගත්තා. ඉතින් මේ කෑම වේල හරි රසට තිබුණා. අපි දෙන්න විතරක් රස බලපු කෑම වේලක් නෙවෙයි. ඉතින් අපේ පවුලේ නෑදෑයින්ට, ඒ කියන්නේ මගේ අම්මයි තාත්තයි හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ අය, ඒතකොට හස්බන්ඩ්ගේ යාළුවෝ දෙන්නෙකුත් කොහොම හරි 15 දෙනෙකුට විතර තමයි මම කෑම වේල හදාගත්තේ. ඉතින් මේ සේරම තනියම ලෑස්ති කරගන්නපු නිසා තමයි මට vlog එකක් ගෙන වීඩියෝ එකක් ගන්න බැරි වුණේ. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ මොකක්ද අද විශේෂ දවස කියලා නේද? ඉතින් අද විශේෂ දවසක් කියන්නේ අද හස්බන්ඩ් මට හම්බ වෙලා, මගේ ජීවිතේට එයා හම්බ වෙලා අදට අවුරුදු 16ක් වෙනවා. ඇත්තටම මේක නම් සමරන්න ඕන දවසක්. මොකද ගොඩාක් කම්කටොළු මැද තමයි අපි දෙන්න ආතරේ කරේ. මේ ළඟදි දවසක් මම ලස්සන පෝස්ට් එකක් දැක්කා. ඉතින් ඒක මටම කියපු එකක්ද කියලා මට හිතුණා. මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්කෝ. සංසාර පුරාවට හොයමින් හිටිය ආතරේ ඔයාට හම්බ වුණාම සමහර විට මුල් කාලෙදී යාළුවෝ නැති වෙයි. නෑදෑයෝ ඔයාට නැති වෙයි. සල්ලිත් සමහර වෙලාවට නැති වෙයි. මේ හැම දෙයක්ම මටත් වුණා. හැබැයි ඔයා ආත්ම ගානක් හොයපු ආදරේ ඔයාට හම්බ වෙලා ඇති. සමහරුන්ට දැනට එහෙම වෙලා ඇති නේද? ඒ ආදරේ පරිස්සම් කරගන්න. ඒ ආදරෙත් එක්කම ඔයා ඉස්සරහට ඔයාගේ ජීවිතේ දියුණු වෙන්න පටන් ගන්න. කාලයක් ගියාම ඒ ආදරයයි ඔයා එකතු වෙලා යන ගමන නිසාම නැති වෙච්ච යාළුවෝ දෙගුණ තෙගුණ වෙලා ඔයාගේ පස්සෙන් එවි. නැති වෙච්ච සල්ලි දෙගුණ තෙගුණ වෙලා ඔයාට ලැබෙන්න පටන් ගනි. නැති වෙච්ච නෑදෑයෝ දෙගුණ තෙගුණ වෙලා ඔයාගේ පස්සෙන් එන්න පටන් ගනි. යාන වාහන හැමදේම ලැබෙයි. ඒ හැමදේම ලැබුණේ මුලින් මොන දේ නැති වුණත් ඔයා සංසාරේ පතාගෙන ආපු ආදරේ ඔයාට හම්බුනාම ඒක පරිස්සම් කරගත්ත නිසා. ඒ නිසා ආදරේ පරිස්සම් කරගන්න. Hi guys. ඔන්න අද vlog එකක් කරන් එන්න හිතුණා. දැන් නම් හවස 4ට කිට්ටු වෙලාව. අද මම මැනිකයි යාළුවෝ වෙලා අදට අවුරුදු 16ක් වෙනවා. ඉතින් අපේ ඇනිවර්සරි එක හින්දා අපි දෙන්නත් එක්ක බීච් එකේ යන්න හදන්නේ. අපි දෙන්නත් එක්ක කිව්වේ හස්බන්ඩ්ගේ යාළුවෙකුත් යනවා. යුරේෂ් මල්ලි අපේ අම්මත් යනවා. ඉතින් මම එයා වෙනුවෙන් දවල්ට කෑම වේලක් ලෑස්ති කරාද වීඩියෝ vlog එකක් කරන්න හිටියේ නැති නිසා මම ඒ කෑම හදන වීඩියෝ ගත්තේ නැහැ. වීඩියෝ ටිකක් මම අරන් තිනවා. ඒ ටික මම ඔයාලට මේකට ඇඩ් කරන්නම්. අපි යන්න හිටියේ ළමයි හවස 3ට. හරිද? හවස 3ට යන්න හිටියේ. හවස 3ටම හරියටම 3ට වැස්සා. හරියට 3ට වැස්සා. අම්මා නම් කිව්වා වැස්සොත් අම්මට එන්න බෑ කියලා. ඒ වුණාට දැන් හොඳටම පායලා දැන් හොඳටම අවුවයි. ඉතින් guys මොකද කියන්නේ? යමුද බීච් එක පැත්තට ආවම ගිහින්. ඉතින් අපි අද බීච් එකට ගිහිල්ලා හම්බෙමු. 1 2 3යි. අන්න අපි ආවා. ආපහු කරන වැඩේ. මෙන්න වරු. අපේ අම්ම රස කෑමක් හදන් ඇවිල්ලා හරිද? ඉතින්නේ ආපු ගම කන. හැබැයි මේකේ වෙරළ නැති නිසා ඉතින් ආපු ගම අන්න අර හරියට යන්න. නෑ මං තාටිය. සෙරප්පු මේක උඩින් තියුනේ. මායක බලහම්.
එන්න කට්ලට් කමු මං හදන් ආවේ. එන්න මං හදන් ආපු කට්ලට්. මං හදන් ආපු කට්ලට් කන්නේ. මොකක්ද මම හදලා මම කරනවා. මොකද? මෙතනින් බහිනකොටම කොල්ලෙක් ඇවිල්ලා අනිත් තව කොල්ලෙකුට වැලි ගැහුවා. මට වැලි ගැහුවා. ඔව් මම වැලි නෑවා. කාලා බලමු අපේ අම්මගේ රසම රස කට්ලට්. මොකද හිතන්නේ මගේ කට්ලට් එක ගැන? මගේ කට්ලට් එක ගැන මොකද හිතන්නේ? හිනායනෝ. මගේ කට්ලට් එක ගැන මොකද හිතන්නේ? ඔයාට මොකද හිතන්නේ? අපි මේ ඉන්නේ අකුරල බීච් එකේ. අකුරල බීච් එකට මම මීට කලින් ආවට අකුරල බීච් එකේ නාලා නෑ. අපි අකුරල බීච් එක ගාව මෙන්න මෙයා. එයා තමයි අකුරල බීච් එක හොඳයි කියලා කිව්වේ. කඩුව බීච් එකෙන් වෙනද නාන්නේ. කඩුව බීච් එකේ ගිය සතියේ ගියා අපි නාන්න. එතන ගොඩක් ගල් වැඩිලු. පුරාලක් එනවා. මේ ගොඩක් ගල් වැඩි එතන. එනකොට දැන් මෙතන ෂේප් වගේ බලමු නාලා. අපි අම්ම නාන්න ඇති. ඉතලම වතුරට බැස්ස යන්නේ යන්න. ගයිස් මං ඔයාලට කිව්වද වැස්ස කියලා? පේනවනේ. ඇයි කළු? පදින්නද කියලා ඇහුවාම එනවා. වැඩ පාරක් දානවද? අපි ආපත් දුන්නා. කවුද? ඒක බයයි වඩා. අන්න මල්ලි යනකො උඩට නගිනකො එකපාර. අලුකට දැන් කිව්වා මම පැදලා තියෙනවා ඒකෝ ආවොත් පදිනවා ඒකෝ. වෙන පස්සට ගහන්නේ. ඒක වරුවනේ. කවියක් සේවිනම් මා සවනේරව් දිදිරදී හිදිවිනම් පාළුව මකනා කවියක් සේවිනම් මා සවනේරව් දිදිරදී හිදිවිනම් මේ පඩියෙන් අර අතන උඩින් එන්න ඕන මේක පදින්න. මෙතන අමාරුවෙන් නැග්ග අපේ අම්මා ඒක පදින්න ඕන හින්දා. මල්ලි ඔන්න අපේ අම්මවත් දාලා අටයක් එවනවා. මොර ගහන්න බෑ. මම මල්ලි හනුමන්තා වතුරා මහතන ඔන්න හනුම යන්න හදන්නේ. හනුම යන්න හදන්නේ. අයෝමා Oh my god. පස්සේ බයයිලු යන්න. එහෙනම් අපි යන්. පාළුව මකනා කවියක් සියසේ
සවනේරව් රිදී රැඳී හිඳීවිනම් ඔබ කිසිදාමා සිත නොතලා රැඳේවිනම් මීනතුරා ආදරේ කියන්නම් මලට රේනුසේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුවසේ තනියම කන්නම් නෙතට කඳුලසේ නෙත ළඟ ඉන්නම් මීනතුරා මීනතුරා ආදරේ කියන්නම් මීනතුරා කීයද එක? 350යි. हाँ बैकिंग डाल दे. केक बाय परी. काला बाल मस्त. ළඟදීද පටන් ගත්තේ? හැමදාම මෙතනට එනවද? හැමදාම යන්නේ ඉද්දපොලේ යනවා ඉරිදා. ඉද්දපොලේ කොහෙද? ඉක්කඩේ පොලේ. හරි. Thank you. ඔය දවස්වල විතරයි මෙතෙන්ට එන්නේ. අද ඉක්කඩේ පොලේ ගිහින් ඉතුරු වුණා 12. ආ. 12 නම් තමයි අදායි. නම් ඔය දවස්වල ගත්තා. හරි. හරි. අනිත් ඉතින් එයා හැමදාම මෙතන නෑ කිව්වා. එයා ඉද්දපොලේ ඉක්කඩේ පොලේ ඉන්නවා කිව්වා. බලන්න මේක මොනවද කියලා. මුට්ටිකේ රසයි. आप मल्ली यावत् आप कहते हैं कि कोड़ी पड़ेगी बेटा सांबर को और फिर क्या नाम आप बेटे දැක්කියා දැන් තිබුණ ටූල්ස් එක අලු පාට එකනේ ඒක ලස්සනයි ඒක ඒක සුපිරිනේ අලු පාට ලස්සනයි කැදේද මල්ලි මේකට දාන සම්බර චුට්ටක් අප වෙනදට අප කන කඩේ පහළ ළමයි වෙන තැනකින් ආපුවට අම්මට සම්බල ඕනද? ඉතින් guys ඔය වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඒකට වීඩියෝ එක හැටියට බොහොම ස්තුතියි. මේ දේ කොහොමද අපි අද දවසේ කියුනේ. හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ආවේ. ෆෝන් එක අරන් බීච් එකට බහින්න මට බයයි. ඒ නිසා මම මෙතනින් vlog එක නවත්තනවා.